Right. Good evening හැමෝටම. මාව ඇහෙනවද? ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? ඇහෙනවා සර්. Right, good. Right, thank you. So, අපි මම ප්‍රොෆෙසර් ශාලික පතිරත්න. මම තමයි Harvard Center for Overseas Education එකේ chairman and the managing director. එතකොට මම අද මම කතා කරන්නේ අද ප්‍රෝග්‍රෑම් එක අපි ස්ටාර්ට් කරන පළවෙනි දවසේ හින්දා. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ගැන මම පොඩි හැඳින්වීමක් කරන්නම්. ඊට පස්සේ අපේ ලෙක්චර් ඉතුරු ටික කතා කරයි. පළවෙනි දේ තමයි මට ඔයාලට කියන්න ඕනේ මේක ඇවිල්ලා වෙනස් ප්‍රෝග්‍රෑම් එකක්. අපි හැමතැනම ඔයාලා දන්නවා හැමතැනම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඒ වුණාට මේක සාමාන්‍ය ඉංග්‍රීසි පාඨමාලාවකට වඩා වෙනස් පාඨමාලාවක්. මොකද අපි ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ ඔයාලට අවශ්‍ය වෙන විදේශ රැකියාවක් සඳහා වෙන ඉංග්‍රීසි සහ ඒට අදාළ දේවල් ටික ගැන තමයි අපි කතා කරන්නේ. මේකේ ඔයාලා මම දන්නවා අපි හැමෝම සමහරට අවුරුදු ගණනාවක් එකේ ඉඳන් අපි අවම වශයෙන් එකේ ඉඳන් 11 පන්තිය දෙකේ පන්තිය ඉඳන් 11 පන්තිය වෙනකන් ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. හැබැයි අපේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක අපිට මොකද වෙලා තියෙන්නේ? ඒ ඉංග්‍රීසි උගන්වන ක්‍රමයත් එක්ක අපිට හැම වෙලේම ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඒක අවුරුදු ගණනාවක් තිස්සේ දැන් මම ඉස්කෝලේ ගිහින් අවුරුදු ගණනාවක් වෙනවා. හැබැයි අදටත් ප්‍රැක්ටිස් කරන්නේ ඒ ක්‍රමෙම තමයි. එතකොට අපි හොඳටම දන්නවා මේ ෆේල් වෙච්ච සිස්ටම් එකක් තමයි අපි මේ පාවිච්චි කරන්නේ කියලා. එතකොට ඒ වුණාට අපේ අධ්‍යාපන පිළිබඳ විශේෂඥයෝ ඒ ක්‍රමයටම ඇලිලා ගැරිලා ඉන්නවා. ඒක කිව්වට වෙනස් වෙන්නේ නැහැ. හරි ඒක හින්දා තමයි අපි මේ වගේ පාඨමාලාවක් හඳුන්වලා දෙන්න හිතුවේ. පළවෙනි දේ තමයි මේකේදී අපි බලාපොරොත්තු වෙන දේ තමයි ඔයාලට එදිනදා ජීවිතයේදී භාවිතා වෙන ඉංග්‍රීසි. ඔයාලට මේකේ අපි සහ එදිනදා ජීවිතයේදී අවශ්‍ය වෙන දේවල්. විශේෂයෙන් අපි උදාහරණයක් ගත්තොත් එහෙනම් සාමාන්‍ය විදිහට ගත්තොත් ඔයාලා ගොඩ දෙනෙක් සමහර විට විදේශ රටවල ඉඳන් ජොයින් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඉමිග්‍රේෂන් ඔෆිස් එකෙන් එළියට යනකොට ඔයාලා ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් ළඟට ගියාම එතනදී අහන ප්‍රශ්න ටික මොනවද කියලා. ඒවට කොහොමද උත්තර දෙන්නේ කියලා. එතකොට ඒ වගේ කරන්න. එතකොට ඔයාලා බැංකුවකට ගියාම කොහොමද ඔයාලා බැංක් එකේ account එකක් open කරගන්නේ? ඒ රටකට ගියාම. ටැක්සි එකකට කතා කරන්නේ කොහොමද? එතකොට ඔන්න ඔය වගේ දැන් පිටරට ඉන්න කට්ටිය දන්නවා මම මේ මොකද්ද කියන්නේ කියලා. එතකොට ඔන්න ඔය අවශ්‍ය කරන කාරණා ටික සහ එදිනදා ජීවිතයට අවශ්‍ය වෙන ඉංග්‍රීසි ටික තමයි අපි මෙතන උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අනික් කාරණේ තමයි අපි මෙතන කරන්න බලාපොරොත්තු වෙන්නේ අර ලෙක්චරර් පැහැදිලි කරලා දෙයි. වැදගත්ම දේ අපි මෙතන හෝඩියේ ඉඳලා ඔයාලට කියලා දෙනවා. අපි ඉංග්‍රීසි හෝඩිය ගැන ඉඳලා තමයි පටන් ගන්නෙ. එතකොට ඔයාලට සම්පූර්ණයෙන් ඉංග්‍රීසි එතනින් ඉඳන් පටන් ගන්න පුළුවන්. මම ඔයාලගෙන් එක ඉල්ලීමක් කරනවා. වැදගත්ම දේ තමයි ඔයාලා මෙච්චර කල් ඉගෙනගත්ත ඉංග්‍රීසි ඔක්කොම අතහැරලා දාන්න. මොකද ඒකයි මේකයි පටලවා ගත්තොත් ඔයාලගේ අර ඔළුවට දානවනේ ඉස්කෝලෙන් ග්‍රැමර් සිද්ධිය. හරිද? ඔය ග්‍රැමර් වල එල්ලිලා හිටියොත් ඔයාලට කවදාවත් ඉංග්‍රීසි කතා කරන්න බෑ. අනික් කාරණේ තමයි මම ඔයාලට උදව්වක් මම කියලා දෙන්නේ. මම සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කතා කරනකොට මම සිංහලෙන් හිතලා ඉංග්‍රීසියට කන්වර්ට් කරන්නේ. මම හිතන්නේ ඉංග්‍රීසියෙන්. හරි වැරදි හරි මම හිතන්නේ ඉංග්‍රීසියෙන්. ඒතර ඔන්න ඕක ඔයාලට හුරු වෙන්න පුළුවන් නම් ඔයාලට බොහොම ලේසියෙන් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට ඉංග්‍රීසි වචන 300ක් 400ක් ඔයාලට දැනීම තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් ඉංග්‍රීසි කතා කරන්න. මම බය නැතුව කියන්නේ ඒක. ඔයාලා නිකමට පොත කරන් ලියලා බලන්න ඔයාලා දන්න ඉංග්‍රීසි ටික වචන ටික. ඒක ස්පෙල් කරන්න බැරි වුණාට කමක් නැහැ. ඒවා දැන් එච්ච ලොකු ප්‍රශ්න නෙවෙයිනේ. ඔයාලා දන්න ඉංග්‍රීසි වචන ටික ලියලා බලන්න අඩුම ගානේ වචන 200ක් නම් එනවා උතන. එතකොට ඔයාලට ඇයි එහෙම තිබ්බත් ඉංග්‍රීසි කතා කරන්න බැරි? එකම කාරණේ මම දකින විදිහට මම අධ්‍යාපන ශාස්ත්‍රයේ දැන් අවුරුදු 21ක් වෙනවා. මම දකින දේ තමයි මේ ඉංග්‍රීසි භාෂාවට ඔයාලට ග්‍රැමර් කියලා වෙලා විකාරයක් ඔළුවට දාලා බය කරනවා. බය වුණාට පස්සේ අපි ග්‍රැමර් වලට බයයි ඔක්කොටම වඩා. අපිට බය තියෙන්නේ ඉංග්‍රීසි වර්ධීද කියන බය මිසක් ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද කියන එක ගැන නෙමෙයි අපි කතා කරන්නේ. ඒ මනුස්සයත් එක්ක කමියුනිකේට් කරන එක ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට බය තියෙන්නේ අපි කොහොමද ඉංග්‍රීසි හරියට කතා කරන්නේ. අපි සුද්ධ වාගේ ඉංග්‍රීසි කතා කරන්න ඕනි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම එකක් නළුවට දාන්නේ. සුද්ධ ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ හරියට. උන්ගේ වචන වල උන්ගේ ග්‍රැමර් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්නකෝ ඒ ෆිල්ම් එකක් එහෙම බලලා. නිකන් පොඩ්ඩක් ලියලා බලන්නකෝ ඒ ෆිල්ම් වල කතා කරනවා ග්‍රැමර් තියෙනවද කියලා. එතකොට ඔන්න ඕක තමයි අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ක්‍රමය අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක නවමු විදියේ ඉංග්‍රීසි පාඨමාලාව. අනිත් දේ තමයි මේකේ වැඩියෙන්ම ඉන්නේ රාජකාරී කරන කට්ටිය. රාජකාරීල යෙදෙන කට්ටිය. ඒතර අපි ඒගොල්ලන්ට බලාපොරොත්තු වෙන දේ තමයි අපි ඒගොල්ලන්ට පහසු වෙන විදිහට තමයි මේ පාඨමාලාව සේරම ලෑස්ති කරලා තියෙන්නේ. මේ වෙලාව තෝරගත්තෙත් ඒකත් එක්ක. අනිත් කාරණේ ඔයාලට බැරි වෙලාවත්
ලෙක්චර් එකකට එන්න බැරි වුණොත් අපි ඔයාලට රෙකෝඩින්ග්ස් ටික දෙනවා. ඒතකොට ඒ ගැන බය වෙන්න ඕනේ නෑ. රෙකෝඩින්ග්ස් දෙනවා. ඊට අමතරව මේ රෙකෝඩින්ග්ස් බලන ප්‍රශ්නයක් ආවොත් අපේ ලෙක්චර් කෙනෙක් අනිවාර්යෙන් 24/7 ස්ටෑන්ඩ් බයි ඉන්නවා. ඒතර මේ ගැන මම ඔයාලට කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම ඊළඟට මම ඔයාලට යුට්ටු වෙලාවක් දෙන්නම් කතා කරන්න මාත් එක්ක මොනවා හරි තියෙනවා නම්. එතකොට මේ පාඨමාලාව අවසානයේ ඔයාලට සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. එතකොට ඒකත් වැදගත්. ඊළඟ දේ තමයි අපි මේ පාඨමාලාව අවසානයේ ඔයාලට කිව්වා. ඔයාලට සුදුසුකම් බලලා අවශ්‍ය තියෙනවා නම් අපි විදේශ රැකියාවට යොමු කරනවා කියලා. අපි ඒකත් කරනවා. ඔයාලට මේ පාඨමාලාව තුලදී අපි ඒක කරනවා කොහොමද ඒක කරන්නේ කියලා. එතකොට ඔය කාරණා ටික තමයි මට කියන්න බලාපොරොත්තු වෙන්නේ. මම දන්නවා ගොඩ දෙනෙක් විදේශ වල ඉඳලා සහභාගී වෙනවා. ඒගොල්ලොත් මම බොහොම සාදරයෙන් පිළිගන්නවා. මේකේ අවශ්‍යතාවය ගොඩක් දැනෙනවා. ඒ වගේ තැන් රටක ඉන්න කට්ටියකට. ඒතර මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔයාලා මේ ලෙක්චර්ස් වලට පුළුවන් තරම් ලයිව් ජොයින් වෙන්න. මම ඉල්ලන්නේ ඒකයි. පුළුවන් තරම් ඔයාලා මේ ලෙක්චර්ස් වල ලයිව් ජොයින් වෙන්න. බැරි වෙන අවස්ථා තියෙනවා. ඒක හැමෝටම වෙනවනේ. මේ ලෙක්චර්ස් වල ලයිව් ජොයින් වෙලා මේ ලෙක්චරත් එක්ක ඉන්ටරැක්ට් කරලා කතා කරන්න අනික් කාරණේ තමයි වැදගත්ම දේ. ඔයාලා මේ සෙෂන් වල අර කට වහගෙන ඉන්න එපා. ඔයාලා කතා කරන්න ලෙක්චර් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලා ඒ ලෙක්චර් ගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. එතකොට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ ඒකත් එක්ක ඒක වැරදුනාට කමක් නැහැ. මෙතන ඇවිල්ලා ඔක්කොම ඇවිල්ලා ඉන්නේ ඉගෙන ගන්න. අපි ඉගෙන ගන්න දන්නේ නැති හින්දා. දන්න දෙයක් ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒකෙන්ද හැමෝම එකම මට්ටමේ කට්ටිය ඉන්නේ මෙතන. ඒකෙන්ද ඔයාලට ලැජ්ජ වෙන්න කාරණයක් අරු මට වඩා දන්නවා එහෙම එකක් නැහැ. හැමෝම එක වාගේ හැමෝටම එකට ගිහින් ඉගෙන ගන්න පුළුවන්. ඒතර මම මේ ව්‍යාපෘති ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් පුළුවන් තරම් උපරිමය ඔයාලා ගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. රයිට්. මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ලෙක්චරට මම ලෙක්චර හඳුන්ලා දෙන්න. ඒතකන් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවද මගෙන් අහන්න. මොන හරි දැනගන්න දෙයක් තියෙනවද? ඕන දෙයක් අහන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සර් අපි රෙකෝඩින් ගන්නේ කොහොමද සර්? රෙකෝඩින් අපි ගෲප් එකකට දානවා. ඔයාලා රෙජිස්ටර් වුණාම ඔයාලා අපි ගෲප් එකකට ඇඩ් කරනවා. ඊට පස්සේ ඒ ගෲප් එකට දානවා. හරි සර් thank you. You are welcome. තාම මොනවද ප්‍රශ්න තියෙන්නේ? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. හරි. එහෙමනම් මම ලෙක්චර් අඳුරලා දෙන්නම්. අපේ ලෙක්චර් මිස් තක්ෂිලා සෙව්වන්දි. එයා වෙලා ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳ විශේෂ උපාධියක් හදාරලා තියෙන්නේ. මේ ශාස්ත්‍රයේ වසර බොහොම වයසින් ලාභාලුවත් මේ ශාස්ත්‍රයේ වසර ගණනාවක් තිස්සේ යෙදිලා විශාල දැනුම් සම්භාරයක් තියෙනවා. හොඳ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සහ නැවුම් විදිහට ඉංග්‍රීසි උගන්වන විදිහ ගැන. එතුමියට හොඳ අයිඩියා එකක් තියෙනවා මේ වාගේ කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාව අලුත් විදිහට එහෙම නැත්නම් මේ පරණ යල්පැන ගියේ නැතුව ඉංග්‍රීසි භාෂාව උගන්වලා ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද කතා කරවන්නේ කොහොමද කියන එක ගැන ලොකු අවබෝධයක් තියෙනවා. එතකොට මම මෙතනින් එහාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔය හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම මිස් තක්ෂිලාට මම ආරාධනා කරනවා මෙතනින් ඉහළ ලෙක්චර් එක කරගෙන යන්න. මම හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා මේ පාඨමාලාව හොඳින් ඉවර කරලා ඔයාලට ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන් වෙන්න කියලා ඒ උත්සාහය ඔයාලා ඒ උත්සාහය දරයි ඔයාලා ඒකට try කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකින්ද හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ඔයාලා වැඩේ පාට කරගෙන මේ වැඩේ හොඳටම කරගෙන ගොඩ යන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටින් මම යන්න. බොහොම ස්තුතියි. Thank you very much. අපි ආයෙ හම්බෙමු. Miss Takshila, over to you. Thank you, sir. Yeah. Hello, everyone. Welcome you all to Harvard Education Center. All right. අපේ සර් කිව්වා වගේම මම කලින් අඳුරලා දුන්නා. I'm Takshila Sevandi. හරි. දැන් බලන්න මට මෙතන ඉන්න කවුරු හරි වෙනද කෙනෙක් ඉන්නවා නම් මයික් එක ඔන් කරලා කියන්න බලන්නගේ නම I'm කියලා පටන් ගන්න පුළුවන්. I'm Jan Kulwan. Very good. Who else? තව ඉන්නවද කවුරු හරි? And you can say I'm from. ඔයාලා එන්නේ කොහෙන්ද කියන්නත් පුළුවන්. I'm from. I'm from Israel. Yeah, From nice. Jordan. Okay, can I know your name, please? Arvind. Yeah, very good. And what about others?
තව ඉන්නවද කවුරු හරි? I am Sandrine Vatika. I am from Good. Jordan. Very good. Then others? Right. Hi, I'm Karindi. I'm from Malaysia. Okay. Right. So, first of all අපි මුලින්ම බලමු මොකද්ද මේ course එක කියලා. ඔයාලට කලින් කිව්වා වගේම මෙතන ඉන්න ඔයාලගේ අරමුණ තමයි රට රැකියාවකට යන්න. සහ රට රැකියාවල නිරත වෙන අයත් ඉන්නවා. ඉතින් මම හිතන්නේ රට රැකියාවල නිරත වෙන අයට තේරෙනවා ඇති ඉංග්‍රීසි භාෂාව කොච්චර වැදගත්ද කියලා. මොකද ඔයාලා එදිනෙදා ජීවිතේදී ඔයාලට රට රැකියාවල යෙදී ඉන්න අයට හම්බ වෙන්නේ විවිධ රටවල් වල විවිධ පුද්ගලයන්. එතකොට ඔයාලට පොදු භාෂාවක් විදිහට ඉංග්‍රීසි කියන භාෂාව තමයි යූස් කරන්න වෙන්නේ. ඒ අදාළ පුද්ගලයන් එක්ක කමියුනිකේට් කරන්න, එහෙම නැත්නම් සංනිවේදනය කරන්න. අන්න ඒකයි ඉංග්‍රීසි භාෂාව කියන එකේ වැදගත්කම. සහ ඒකයි අපි ලින්ක් ලැන්ග්වේජ් කියලා හඳුන්වන්නේ. මොකද භාෂා විවිධ ජාතීන් එකතු කරන්න පුළුවන් මෙන්න මේ ලැන්ග්වේජ් එකට. හරි. එතකොට දැන් කලින් සර් කිව්වා වගේ ඔයාලට මේ ඉංග්‍රීසි කියන එක ඉගෙන ගන්න එක කම්ප්ලෙක්ස් දෙයක් නෙමෙයි. අර ග්‍රැමර් පොයින්ට්ස් දේවල් ඔක්කොම ඔළුවේ දාගෙන මම කතා කරන්න බයයි. මම කතා කරන්න බය කියන එක නැති කරගත්තොත් මේ ඉංග්‍රීසි කියන එක සරලවම ඔයාලට කතා කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් what කියන එක ඔයා දැනගත්තොත් what කියන්නේ මොකක්ද? What is this? What is that? What is your name? ඒ වගේ මේ සරල වාක්‍ය වලින් ඔයාලට පුළුවන් යම් පුද්ගලයෙක් එක්ක හොඳ සංනිවේදනයක් ගොඩනගාගෙන යන්න. හරි. එතකොට මම කලින් අපේ සර් මතක් කරපු වගේ වරමින් චුටි ඉල්ලීම් ටිකක් කරන්න තියෙනවා. මේ ක්ලාස් එක පුරාවටම අපි ඉන්ටරැක්ටිව් වෙලා තමයි අපි එකිනෙකත් එක්ක කතා කරමින් තමයි මේක ඉගෙන ගන්න යන්නේ. මොකද මම කතා කරනවා ඔයාලා මියුට් කරගෙන හිටියොත් එහෙම මොකද මේක ස්පෝකන් ඉංග්‍රීසි එකක්. එතකොට ඔයාලගේ ඉම්ප්‍රූව් කරගන්න හම්බෙන්නේ නැහැ ස්පෝකන් ඉංග්‍රීසි. ඒ නිසා මම ඉල්ලනවා අනුතරම yes no කියන්න හරි මයික් එක ඔන් කරලා කතා කරන්න කියලා. හරි. එතකොට අර කිව්වා වගේම මේ කෝස් එක පුරාවටම අපි ෆෝමට් මාස 4ක් පුරාවටම මේක කරගෙන යනවා. මේකෙදි අපි කරන්නේ ඔයාලට අවශ්‍යම දේවල්. ස්පෝකන් එකේ සරලම පැටර්න්. ඔයාලා මෙහෙම හිතන්න. ඔයාලා කෙනෙක් එක්ක කතා කරනවා නම් කෙනෙක් එක්ක කතා කරද්දී ඔයාලට හරියට කතා කරන්න තියෙන්නේ එක්ක sorry කියන්න, නැත්නම් උදව්වක් ඉල්ල ගන්න, එක්ක thanks කරන්න, නැත්නම් කොහෙටද යන්නේ මම, එක්ක ටැක්සි එකක් ගන්න. ඒ වගේ එක්ක කෑම එකක් ඕඩර් කරගන්න, බැංක් එකකට ගිහින් ඔයාලට අදාළ දේවල් කරගන්න, එයාපෝට් එකේදී කතා කරන්න. රට රැකියාවකට යනවා නම් ඔයාලට ඔන්න ඔය වගේ දේවල් මේ සරල සිදුවීම් මේ දේවල් පාදක කරගෙන තමයි ඔයාලගේ ඉංග්‍රීසි ස්පෝකන් කියන එක හැදෙන්න ඕනේ. ඒ නිසා අපි ඔයාලට කරන්නේ මේක ලේසි වෙන්න. ඔයාලටම තේරෙයි මේක ඉවරනාට පස්සේ ඔයාලා කොච්චර දුරට ඉම්ප්‍රූව් වෙලාද කියලා. මොකද අපි මෙතනම ගොඩ දෙනෙක් අපිට ඉල්ලීම් කරලා තිබ්බා. එයාලට දැනුමක් කිසිම දෙයක් නැහැ. මුලින් ඉඳන් පටන් ගන්න සමහර අයට යම් දැනුමක් තියෙනවා මේ සම්බන්ධයෙන්. සමහර අය ඉගෙනගෙන තිබ්බත් මේ වෙද්දි යම් වෙන වැඩ නිරත වෙන අය නිසා අතපසු වීම අමතක වීම තියෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔයාලට මුල ඉඳන්ම තමයි මේ කෝස් එක පටන් අරගෙන යන්නේ. සරලම කිව්වොත් ඇල්ෆබෙට් එකේ ඉඳන් ඔයාලා ෆොනටික් එක ලියන්න ලියවන විදිහ කියවන විදිහ එතන ඉඳන්ම තමයි මේක ස්ටාර්ට් කරගෙන යන්නේ. ඒ නිසා නැවතත් මම කියනවා ඔයාලා මම දෙන ප්‍රශ්න වල තියෙනවා නම් ටක් ගාලා මයික් එක අන්මියුට් කරලා කතා කරන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කිසි ගැටලුවක් නැහැ. මාත් එක්ක සම්බන්ධ වෙලා දිගටම මේ වැඩේ කරගෙන යමු. එතකොට ඔයාලට පුළුවන් මේක කරගෙන යන්න. හරි. ඉතින් ඔය ටිකත් එක්ක අපි බලමු මුලින්ම අපේ මේ කෝස් එක කොහොමද වෙන්නේ කියලා. දැනට මම හිතනවා ඔයාලට ෂෙයා කරලා ඇති අපේ කෝස් කන්ටෙන්ට් එක කොහොමද වෙන්නේ, මොඩියුල්ස් මෙන්න නියම යටතේ අපි මෙන්න මේ දේවල් කරනවා කියන එක දැනට ඔයාලා සරල දැනුවත් වීමක් ඇති. අපි ඒක මුලින්ම අද පළවෙනි දවසේ නිසා ඩීටේල්ස් වයිස් මේක බලනවා. කොහොමද අපි මේ එක සතිය මොනවද කරන්නේ, මොනවද මේ කෝස් එක ඉවර වෙද්දී ඔයාලට ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තේරෙයි මේ අපි මාස 4 තුල ඔයාලට මේ දෙන දැනුම මේ දැනුමත් එක්ක ඔයාලට තනියම ඊට පස්සේ මැනේජ් කරන්න පුළුවන් තත්යකට අනිවාර්යයෙන්මපත් වෙනවා. ඒ නිසා අපි මුලින්ම පටන් ගමු. හරි. මුලින්ම course content එක. In the first month පළවෙනි මාසෙදී අපි කරන්නේ foundation and basic communication. පළවෙනි මාසේ අපි පළවෙනි සතියේ කරන්න යන්නේ introduction to English and essential phrases. ඒ කියන්නේ මුලින්ම අපි alphabet එකෙන් පටන් අරගෙන. alphabet එක කියන්නේ සරලව මෙන්න මෙහෙමයි. ඔයාලා ඉස්කෝලේදී දැන් කොහොමද ඉගෙන ගන්නෙ? ඒ අකුරක් දැක්කොත් this is A. මේක A, letter A. හැබැයි දැන් මේ letter A කියන එක කොහෙටද use වෙන්නේ කියන්නේ? ඔයාට වචනයක් කියවන්න තියෙද්දි දැන් example එකක් ගන්න අපි apple. ඒ අකුරෙන් තමයි පටන් ගන්නෙ. හැබැයි අපි කියවන්නේ නැහනේ. apple කියලා නෙමෙයි කියවන්නේ. එතකොට මේ හැම අකුරටම ශබ්ද තියෙනවා. අන්නේ ශබ්ද වලින් තමයි අපිට මේ කියවන්න ලියන්න
පොත් කියවන එක සමහරට ඔයාලට අමාරු. ඔයාලා මේ ෆොනික්ස් සම්බන්ධයෙන් මේ අකුරු වලට තියෙන ශබ්ද පිළිබඳ දැනුවත්කම මදිකම. මේකෙන් පස්සේ ඔයාලට පුළුවන් මේ ඊට පස්සේ වචනයක් ගලපලා ඔයාලට කෙලින්ම කතා කරගන්න පුළුවන් වෙනවා මෙන්න මේ සවුන්ඩ්ස් ටික අඳුර ගැනීමත් සමග. ඒ නිසා අපි මුලින්ම ඇල්ෆබෙට් එකෙන් ඒ සවුන්ඩ්ස් ටිකත් එක්ක තමයි පටන් ගන්නෙ. ඊළඟට අපිට පේන්න තියෙනවා I think can you see my screen? ඔයාලට පේනව නේද screen එක? Can you see my screen? Yes, madam. Oh, Miss Tina. Yeah. Okay, thank you. Right. So, the second one, numbers. ඊළඟට තියෙනවා numbers. ඇයි numbers වැදගත් ඔයාලට? numbers වැදගත් වෙන්නේ ඔයාලා දැන් බැංක් එකට ගියාට පස්සේ. එහෙම නැත්නම් ඔයාලා salary සම්බන්ධයෙන් කතා කරද්දී. අර 1 to 20 ඔයාලා ගන්නවා. එතනින් එහාට ගණන් කියද්දි කොහොමද? ඒවා ලියන්නේ කොහොමද? හිතාගන්න. හිතන්න ඔයාලට එකපාරට check එකක් ලියන්න හරි මොකක් හරි බැංක් එකකට ගිහින් ඔයාලට ලියන්න වෙනවා. දැන් ඔයාලා දන්නේ නැත්නම් කොහොමද ලියන්නේ? එකපාරට 10000 ගණන් 15000 ගණන් වගේ තියෙනවා නම් දැන් කොහොමද ලියන්නේ? අන්න ඒ වගේ දැනුම තමයි අපි මේ numbers වලින් ඔයාලට ලබා දෙන්නේ. එතකොට ඔයාලට හොඳ දැනුමක් එනවා. එතකොට ඕනම ගානක් ඔයාලට බය නැතුව ඔයාලගේ salary සම්බන්ධයෙන් ස්ටක් වෙන්න නැතුව කතා කරන්න පුළුවන්. කෙලින්ම ඔයාලට පුළුවන්. ඔයාලගේ employer එක්ක කතා කරද්දී, ඔයාලගේ boss එක වුණ කතා කරද්දී salary එක සම්බන්ධයෙන් කෙලින්ම එතකොට ඔයාලට තේරෙනවා. ඔයාලට කෙලින්ම කතා කරන්න පුළුවන්. බය නැතුව සහ ලියන දේවත් මේ numbers කියන එකෙන් අපි cover කරනවා. ඊට අමතරව basic pronunciation මම අර කිව්වා වගේම ඔයාලට එතනින් කියවීම සහ තමන්ගේ නම ලියා ගන්න විදිය, තම අනිත් අයගේ නම ලියන ඇඩ්‍රස් ලියන විදිය, ඒ වගේ දේවල් ඔයාලට පුළුවන් අය ඇති. මෙතන ගොඩ දෙනෙක් අපි මෙතන පටන් ගත්තේ ඒක චුට්ටක් මම ආයෙ මතක් කරනවා. පටන් ගත්තේ සියලු දෙනාටම පොදුවේ යන විදිහට. හරි. ඊට පස්සේ අපි දෙවෙනි පොයින්ට් එකට යමු. greetings and self introduction. හරි. දැන් මෙතන රට ඉන්න අයත් ඉන්නවා, රට යන්න බලාපොරොත්තු වෙන ඉන්න අයත් ඉන්නවා. ඔයාලා අනිවාර්යයෙන්ම අර වීසා කන්සල්ටන්ට් කෙනෙක් හම්බුනහම ඔයාලා ඉමිග්‍රේෂන් ඔෆිස් එකට ගියාට පස්සේ එතනදී අහනවා ප්‍රශ්න. මුලින්ම අහන්නේ නැත්නම් ජොබ් එකට ඔයාලා ඉන්ටර්විව්ස් යනවා නම් අහන පළවෙනිම ප්‍රශ්නේ මොකද්ද? Tell me about yourself. Experience තියන අය ඇති. නේද Mr. Chanaka? Experience Yes, තියන madam. Yeah, that's true. So, yeah, the first question is tell me about yourself. ඔයාගෙන මුලින්ම කියන්න. මොකද first question is that පළවෙනි ප්‍රශ්නේ එක. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕනේ හරි confidently බය නැතුව කතා කරන්න. මම අද කරා වගේ දෙතුන් දෙනෙක් අද කරලා පෙන්නනවා වගේ කෙලින්ම. My name is this one, I'm from this one and in this country and my job is this. කෙලින්ම I have this kind of experience. ඔන්න ඔය වගේ බය නැතුව ඔයාලා present කරන්න පුළුවන් නම් එතනින් එහාට ඔයාලා ඒ ගන්න marks ටික දාගෙන ඉවරයි. එතනින් එහාට they feel like ජොබ් එක දුන්නොත් හොඳයි. අන්න ඒ වගේ ෆීලිං එකක් එනවා. මේ පළවෙනි ඉම්ප්‍රෙෂන් එක, ඔයාලගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හැදෙන්නේ මේ ඔයාලා ඉන්ට්‍රොඩියුස් කරන තැනින්ද. ඉතින් ඔයාලා එතනදී පොඩ්ඩක් කල්පනා කර ඔයාලා ස්ටක් වුණොත් එහෙම සමහර විට ඒ chance එක නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මුලින්ම අපි එතනින් පටන් ගන්නේ. greetings. greetings කියනවා ඔයාලා ඉතින් හැම එදිනෙදා ජීවිතේදී හම්බෙද්දී good morning කියනවා, hello how are you, how's the day ඔය වගේ දේවල් වලින් අපි පටන් ගන්නවා. එතනින් ඔයාලට පුළුවන් සුහදශීලී කනෙක්ෂන් එකක් අනිත් පැත්තත් එක්ක සම්බන්ධ කරගෙන ඊට පස්සේ common polite phrases. හරි. politeness කියන්නේ අපි ආචාරශීලීත්වය. හරි. දැන් අපි අතින් මම අර කලින් කිව්වා වගේම වැරදීම් වෙනවා, අපිට thank you කියන්න ඕන වෙනවා, අපිට excuse me මොකක් හරි මේක උදව්වක් ඕනේ. අන්න ඒ වගේ දේවල් මේ සරල මේ දේවල් වල ඉගෙන ගත්තොත් ගිහින් බය නැතුව රටකට යන්න බය නැතුව මේ දේවල් කරන්න පුළුවන්. මොකද ඔයා ඉංග්‍රීසි දන්නවා. මොකද අනිත් මිනිස්සු ගොඩකුත් ඉංග්‍රීසි අනිත් ඔයාලා වෙන රටකට ගියත් අනිත් අය වෙන රටවල් වලින් වත් එක්සැම්පල් වියට්නාම් මේ කොහේ ඉඳන් ආවත් එයාලත් යම් තාක් දුරකට මේ ඉංග්‍රීසි කියන එක දන්නවත්. ඒ නිසා ඔයාලට මේ කෙලිම උදව්වක් ඉල්ලන්න ඕන නම් excuse me can you help me අන්න මේ වගේ පටන් ගන්න පුළුවන්. එතකොට මේකෙදී අපි ඔයාලට තේසස් දෙනවා. ඒ කියන්නේ එක එක අවස්ථා thank you කියද්දී උදව්වක් ඉල්ලද්දී එතකොට තව ඔයා පරක් වෙලා යනවා කියලා හිතන්න ඔෆිස් එකට දැන් ඔයා පරක් වෙලා යනවා. ඒකට sorry කියන්නේ කොහොමද? දැන් හිතන්න ඔයාට sorry කියන්න ඕනේ. ඔයාට ඒකට සමාව ගන්න ඕනේ. හැබැයි ඔයා දන්නේ නැත්නම් ප්‍රේස් එක. හරි. අන්න ඒ වගේ දේවල් වල ඔයාලා වසරෙන්න වෙන්නේ නැති වෙන්න තමයි අපි මේ ප්‍රේසස් ටික ඔයාලට දෙනවා. හැබැයි එක දෙයක් කරන්න ඕනේ. ඔයාලා ඒ ටික ස්ටඩි කරගෙන තියන්න ඕනේ. මොකද ඊළඟ දවසේ අපි ඔයාලගෙන් ඒ ටික මොකද ඔයාලගේ help එක ඕනේ. මේ ඔයාලව improve වෙන්න. එහෙම නැත්නම් වෙන්නේ අර මම කිව්වා වගේම නිකම්ම course එක ඉවර වෙද්දී normal වෙන්න. එහෙම නැතුව ඉන්න ඔයාලා මේ ටික ready වෙලා පාඩම් කරගෙන ඉන්නත් ඕනේ. දැන් සතිය වෙද්දී. හරි. ඊළඟට අපි second week එකේ දෙවෙනි week එකේ බලනවා daily life vocabulary. අපිට ඕනේ දේවල් උදාහරණයක් days, month, time වෙලාව කියන්න වෙලාව කියන එක ගැන dates දවස් කියන ගැන ඒවා ගොඩක්ම වැදගත් දේවල්. හරිම simple උනත් ඒවා හරිම වැදගත් ඔයාලගේ
ජීවිතේට අනිත් අයත් එක්ක කමියුනිකේට් කරද්දී. ඊට පස්සේ simple questions. දැන් අපි කෝස් එක පටන් ගන්න දෙවෙනි සතියෙම ඔයාලට simple questions. ඒ කියන්නේ WH questions. අර මම කලින් කිව්වා වගේ what, මොකද්ද, where, කොහෙද, when, කවදද, how. මෙන්න මේ WH questions forms කියලා අපි මෙන්න මේවට කියනවා පොඩි කාලේ ඉගෙන ගත්ත සමහරට මතක ඇති. මෙන්න මේ වචන ටික ඔයාලා හරියට ඉගෙන ගත්තොත් කොහොමද මේකෙන් ප්‍රශ්නයක් අහන්නේ කියලා හරියට ඉගෙන ගත්තොත් ඔයාලට ඕන ප්‍රශ්නයක් සරලව අහන්න පුළුවන්. කිසි දෙයකට බය වෙන්න බෑ. ඔයාලට ඔය තියෙන්නේ බය සහ ඒක නැති කරගන්න මෙන්න මේ දේවල් ටික ඔයාලා හරියට දැනගත්තොත් මේකේ තේරුම මොකද්ද කොහොමද ස්ට්‍රක්චර් එක කියලා දැනගත්තොත් ඔයාලා හරිය ලස්සනට මේ ප්‍රශ්න ටික හදාගන්න ඕන ප්‍රශ්නයක් ඔයාලට තව කෙනෙක්ගෙන් අහන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ අපි මේක කරද්දී මතක තියාගන්න අපි මේ සෙකන්ඩ් වීක් එකේ මේ පාඩම කරද්දී ඔයාලා මාත් එක්ක නිතරම ඔයාලා මගෙන් ප්‍රශ්න අහනවා මම ඔයාලගෙන් ප්‍රශ්න අහනවා ඒ වගේ හරි ලයිස්ලා මේ වැඩේ යනවා. ඉතින් බය නැතුව මොකද අර කලින් කිව්වා වගේ මෙතන හැමෝම ඉන්නේ මෙතන ඇවිත් ඉන්නේ ඉගෙන ගන්න. ඒ නිසා මිස්ටේක් කරාට කිසිම ගැටලුවක් නැහැ. ඒක ඔයාලට මිස්ටේක් වලින් තමයි අපි ඉගෙන ගන්න නිසා බය නැතුව කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ shopping and bargaining. හරි. අපි shopping කරන්න යද්දී ඔයාලා කඩේකට ගිහින් මොනවා හරි ගද්දී ආවනේ prices මිල ගණන් අහන විදිය සහ ඊළඟට අපි දැන් මිල අඩු කරන දැන් හිතන්න අපි ලංකාවේ නම් මේවා හොඳට අපි කරනවා. ඒ කියන්නේ ගණන් වැඩි මේක ගණන් වැඩි ඒක අඩු කරන්නේ කොහොමද? අර ඒ වගේ දේවල් ලස්සනට කට්ටිය කතා කරන්නේ. හරි. ඒව කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? එහෙම නැත්නම් මේවා හරියට දන්නේ නැත්නම් ඔයාලට වෙන්නේ රට ගිහින් කියන ගානට මේක ඩොලර් 100යි ඩොලර් 500යි හරි කියලා අරගෙන එන්න. එහෙම නෙමෙයි. ඔයාලා මේ phrases හරියට දන්නවා නම් ඔයාලට පුළුවන් ඔයාලා ලංකාවේ ඔයාලා ගිහින් කරන්නේ මේක 5000ට වැඩි නෑ 18 ආගේ වගේ ඔයාලට පුළුවන් ඒ ගිහින් හරි කිසි බයක් නැතුව ඔයාලා ලංකාවේ ලැන්ග්වේජ් එක යූස් කරනවා වගේම පුළුවන් මේ ඉංග්‍රීසිත් යූස් කරන්න. මොකද මේක 아무තු මැජික් එකක් නෑ මෙතන. ඔයාලා මේ තියෙන ටික හරියට ඉගෙන ගත්තොත් මේ සරල දෙයක් තියෙන්නේ. මේ වාක්‍ය රටා ටිකයි මේ ටිකයි චුට්ටක් ප්‍රැක්ටිස් කරනහම ඔයාලට මේක කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ third week එකේදී තුන්වෙනි එකේදී අපි කරනවා travel and direction. ඒක අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක්. මොකද හිතන්න ඔයාලා අඳුරන්නේ නැති රටකට යන්නේ, දන්නේ නැති රටක යන්නේ, හොදන්නේ නැති රටක ඉන්නේ. ඔයාලට තැනක් අහන්න ඕන. හරි. කොහෙටද මම යන්නේ? ලයිබ්‍රරි එක කොහෙද? ෂොප් එක කොහෙද තියෙන්නේ? පෝස්ට් ඔෆිස් කොහෙද තියෙන්නේ? එතකොට මේ වගේ දේවල් ඔයාලට අහලා දැනගන්න පුළුවන්. මේක තියෙන්නේ කොහෙද? මේ left the right ද හැල්ලා යන්න ඕන. අන්නේ places ටික තමයි මෙන්න මේකෙන් කරන්නේ. අපි ඉගෙන ගන්න. ඊට පස්සේ public transport. බස් එකක, ටැක්සි එකක, train එකක යද්දී කොහොම මොන vocabularies ද ඔයාට ඕනේ? ටිකට් එකක් ගන්න විදිහ කොහෙටද යන්නේ? ආන්ගේ දේවල් දැනගන්න අහන්න විදිහ තමයි අපි මේ third week එකෙන් කරන්නේ. ඊට පස්සේ airport and immigration මේක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. මොකද එයාපෝට් එකේදී ඔයාලා කතා කරන විදිහ අනේ දේවල් තමයි මේ third week එකේ වෙන්නේ. හරි. ඊට පස්සේ අපි යමු fourth week එකට. හතරවෙනි සතියේ අපි කරන්නේ survival English for emergencies. ඒ කියන්නේ හදිසි අවස්ථාවන් සඳහා ඔයා ඉංග්‍රීසි භාවිතා කරන්නේ කොහොමද? උදාහරණයක් ඔයාට මොකක් හරි හිතන අසනීපයක් වුණා මොකක් හරි කරදරයක් වුණා. එතකොට ඔයා ඉංග්‍රීසි දැනගෙන තියෙන්න ඕනේ කෙලින්ම I need help මට උදව්වක් ඕනේ call the police එහෙම කියන්න හරි මෙන්න මේ phrases ටික ඔළුවේ තියෙනවා. දැන් හිතන්න මේ ටික ඔයාලා ඉගෙනගෙන චුට්ටක් ප්‍රැක්ටිස් වෙලා තියෙනවා. එතකොට හදිසි අවස්ථාවකදී ඔයාට විතරක් නෙමෙයි ඔයා ළඟ ඉන්න කෙනෙක්ට කරදරයක් වුණා ටක් ගාලා වඩ පුළුවන් ඉදිරියපත් වෙලා call the police මේ දේවල් කියන්න. මොකද මේ phrases ඔයා දැනටමත් දන්න නිසා. හරි. ඊට පස්සේ අපි යමු basic workplace safety terms. ඔයා වැඩ කරන තැන මේ මොනවා හරි අර වගේ අසනීපයක් වුණොත් කරදරයක් වුණොත් සහ ඒ අදාළ විදිහට කතා කරන විදිහ කොහොමද ඒකට රියැක්ට් කරන්නේ අවස්ථාවන් වලදී ඔන්න ඔය වගේ දේවල් තමයි අපි හතරවෙනි සතියෙන් කරන්නේ. ඊට අමතරව real life situations අපි දෙනවා මෙන්න මේ වගේ අවස්ථා. දැන් හිතන්න එකපාරට ඔයාගේ තියෙන wallet එක හරි purse එක මොකක් හරි සල්ලි අරගෙන ගියා. හරි මොන වගේ කොහොමද රියැක්ට් කරන්නේ? කොහොමද ඔයා ඒක ඒ වගේ වෙලාවට අපිත් එක්ක කතා කරන්නේ? අන්න ඒ වගේ දේවල් අපි live class එකේදී කතා කරනවා. ඒ කියන්නේ මම වට සිටුේෂන් දෙනවා මෙන්න මෙහෙම. හරි දැන් හිතන්න. ඔන්න ඔයාගේ ළඟ ඉන්න යාළුවෙක් එකපාරට ෆැයින් කරලා රට කලන් දාලා නෝ. දැන් ඔයා මොකද කරන්නේ? කොහොමද ඔයා අනිත් අයට ඒක කියන්නේ? අන්න ඒ වගේ practical අපි ක්ලාස් එක ඇතුළේදී කරනවා. එතකොට ඔයාලට මේවා හොඳට ප්‍රැක්ටිස් වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවන් වලදී බය නැතුව ඔයාලට පුළුවන් මේවා යූස් කරන්න. හරි. එතකොට අපි එක මාසයක් ඇතුළත දැන් අපි මෙච්චර වෙලා කතා කරේ එක මාසයක් ඇතුළත කරන දේවල්. එක මාසයක් ඇතුළත දවස් 4ක් වෙන මේ දවස් 4ෙදී අපි මෙච්චර දෙයක් කවර් කරනවා. ඔයාලට මේ ටිකෙන්ම ඇති ඔයාලට සෑහෙන දෙයක් කරගන්න ඉංග්‍රීසි. එතකොට තේරෙයි
පළවෙනි මාසෙ ඇතුළත මාට තේරියා මේක මට ලේසියි මට මේක කරගන්න පුළුවන් මේක එච්චර මං හිතපු තරම්ම අමාරු නෑ නේ කියන එක. මොකද අවශ්‍ය දේවල් එතකොට පළවෙනි මාසෙ ඉවර වෙද්දි ඔයාලට පුළුවන් ගිහින් ෂොප් එකට ගිහින් බඩුවක් ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ටැක්සි එකකට කෝල් කරන්න. ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවෙක් අසනීපෙන් ඉඳි හරි වාසනීපෙන් ඉඳි හරි ඔයාට උදව් ඉල්ලන්න පුළුවන්. ඔයා පරක්කු වෙලා එනවා නම් ඒකට සොරි කියන්න පුළුවන් ගිහින්. අන්න ඒ වගේ ගොඩාක් දේවල් ඔයාලට මේ පළවෙනි මාසෙ ඇතුළතම ඉගෙනගෙන ඉවරයි ඒවා. හරි. ඊට පස්සේ අපි යනවා දෙවෙනි මාසෙට. then second month එකේදී මෙතන තියෙන්නේ අපි ටිකක් ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි කතා කරන්න යන්නේ. එතකොට common interview questions and answers. අර මං කලින් කිව්වා වගේම ඉන්ටර්වියුස් වලට ෆේස් කරපු අය දන්නවා ඇති පළවෙනි ප්‍රශ්නේ ධම්ම අහන්නේ මොකද tell me about yourself ඊට පස්සේ ඔයාගේ work experience එක කොහොමද ඇයි ඔයා මේ රටට යන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි ඔයාට මේ දේවල් ඕනේ එතකොට ඔයාට පුළුවන් වෙනවා වීසා එක අප්‍රූව් කරගන්න ඕන නම් ඔයාට ඒ ජොබ් එක ගන්න ඕන නම් මෙන්න මේ දේවල් වලට ක්ලියර් ඔයා කතා කරන්න ඕනේ එහෙම නැත්නම් ඔයා හිතන්නේ ඔය රට රැකියාවකට යනවා කියන එක ඔයාලගේ ඩ්‍රීම් එක. එතකොට ඩ්‍රීම් එක ඔයාලගේ ෆියුචර් එක ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්නේ. ඒක රඳාපවතින්නේ මේ ඔයා මේ කතා කරලා මේ හම් වෙන ජොබ් අප්‍රූවල් එක එහෙම නැත්නම් වීසා අප්‍රූවල් එක මත. ඒ නිසා ඔයාලා මේ දේ කරගන්න නම් ඉංග්‍රීසි කියන දේ බාධාවක් නොවෙන්න ඔයාලා මේ ටික හරියට කරගෙන යන්න ඕනේ. මොකද එහෙම නැත්නම් ඔයා ඔක්කොම අනිත් හිතන්නකො අනිත් කෝසස් එක්සැම්පල් එකක් විදිහට ඔයාලා සැලූන් කෝස් එක ෆලෝ කරලා තියෙනවා නම් ඔයාට ඒ රටේ ප්‍රොෆෙෂනලි අද හරි ජොබ් එකකට යන්න ඕන නම් ඔයාලට ඒ ක්වොලිෆිකේෂන් තියනවා වෙන්න පුළුවන් හොඳට. හැබැයි මේ ලැන්ග්වේජ් බැරියර් එක ඔයාගේ හීනේ කඩා දාන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ දේවල් මුලින්ම ක්‍රමානුකූලව ඕගනයිස් කරලා තියෙන්නේ. ඒතකොට කිසි බයක් නැතුව ඔයාට ඉන්ටර්විව් වල කෙලින්ම ෆේස් කරන්න පුළුවන්. එතකොට කෙලින්ම යාලා අහන ප්‍රශ්න වලදී අපි සාමාන්‍යයෙන් එක ප්‍රශ්න අපි දන්නවා මෙන්න මේ ප්‍රශ්න ටික තමයි හැමතිස්සෙම අහන්නේ. එතකොට ආන්ගේ ප්‍රශ්න වලට අපි ඔයාව රෙඩි කරවලා යවන්නේ. එතකොට ඔයාලව රෙඩි කරද්දී ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. දැන් අර කිව්වා වගේ පළවෙනිම ප්‍රශ්න හරිය tell me about yourself. එතකොට ඔයාට ඔයා ගැන හරියට කතා කරගන්න පුළුවන්. ඔයාගේ ජොබ් එක්ස්පීරියන්ස් එක ගැන ඔයා කොහොමද කියන්නේ? ඔයාගේ රට යන්නේ ඇයි කියලා අහනවා. එතකොට රට යන්නේ ඇයි කියන හේතුව කොහොමද පැහැදිලි කරන්නේ? ඇයි මේ ජොබ් එක ඕනේ කියලා ඔයාගෙන් එකපාරට අහුවොත් එහෙම කොහොමද උත්තර දෙන්නේ? අන්න ඒ වගේ දේවල් මෙන්න මේ ඉන්ටර්විව් ක්වෙස්චන්ස් වලින් අපි ඔයාලට හදලා දෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ මේ වගේ අපි සාම්පල් ඉන්ටර්විව්ස් ක්වෙස්චන්ස් කරනවා. ඒ කියන්නේ අපි ඔයාලව ආයේ සාම්පල් විතර ඔයාලව අරගෙන අපි ඉන්ටර්විව් කරනවා මේ ප්‍රශ්න ටික අහනවා. එතකොට අපි බලනවා කොහොමද ඔයාලා දැන් මේකට ෆේස් කරන්න කියලා. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. මේක ඔයාලව තනිකර ට්‍රේන් කරවමින් තමයි මේ කෝස් එක කරගෙන යන්නේ. ඒ නිසා අනිත් කෝසස් වගේ නිකන් උගන්වනවා. හරි අන්තිමට සර්ටිෆිකේට් එක දෙන එකක් නෙමෙයි. මේකෙදි ඔයාලා ප්‍රැක්ටිස් වෙනවා. ඒ නිසා ඔයාලට බය නැතුව රියල් ලයිෆ් එකේදී මේ ඉගෙනගත්තු දේවල් ටික ඇප්ලයි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු describing skills and experience. හරි. ඒ වගේම තමයි ඔයාගේ තියෙන හැකියාව කොහොමද? ඔයාගේ experience එක කොහොමද? අන්න ඒ වගේ දේවල් තමයි අපි මේ දෙවෙනි month එකේදී කියන්නේ පස්වෙනි සතියේ වෙද්දිම අපි මේ course එකේ පස්වෙනි සතියේ වෙද්දිම ඔයාලට මේ දේවලුත් කරලා ඉවරයි. ඒ නිසා ඔයාලට ලොකු දැනුමක් ලොකු experience එකක් ගන්න පුළුවන් මේ course එකෙන්. ඊට පස්සේ අපි 6 වෙනි සතියේ වෙද්දී workplace communication ඔයාලා do this be careful ඔයාලා දැන් වැඩ කරන තැනදී work කරන තැනදී ඔයාලට අනිත් අයත් එක්ක කතා කරන්න වෙනවා. එතකොට ඔය අනිවාර්යයෙන්ම රට රැකියාවලදී අර ලංකාවේ කට්ටියම නෙමෙයි ඉන්නේ. එතන ඉන්නවා වෙන රටවල් වලින් ඇවිත් ඉන්න අය. මම කලින් කිව්වා වගේම එතකොට ඔයාට එයාලත් එක්ක කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. තව උදාහරණයක් ගත්තොත් හිතන්න ඔයාගේ බොස් ඇවිල්ලා එකපාරට කියනවා කියාගෙන ඔන්න මෙන්න මේ දේ කරලා තියෙන කොහොම කියනවා. ඔයාලට තේරුම් නැත්තම් ආයෙ මට ඒක කියන්න පුළුවන්ද කියලාවත් අහන්න can you repeat කියලාවත් අහන්න මේ ඉංග්‍රීසි ඔයාලට සෑහෙන්න වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට වෙන්නේ මේ කියයි තේරෙන්නේ නැතුව ඉන්න. අන්න ඒ නිසා තමයි මෙන්න මේ phrases දැනනකොට බය නැතුව මේ ඔයාලට මේ phrases ටික හරියට දැනගත්තා නම් ඒ අදාළ තැනට use කරන්න තමයි තියෙන්නේ. මහ ලොකු දෙයක් නෑ. කලින් කිව්වා වගේම ඔයාලා දැනටමත් වචන 200ක් 300ක් දන්නවා වෙන්න පුළුවන්. ඒකට මේ phrases ටිකක් එකතු කරගත්තොත් මේ phrases වලින් ඔයාලට මාර විදිහටම දෙයක් කරගන්න පුළුවන්. මොකද ඔයාලා ඒ අදාළ සියලුම තැන් cover වෙන විදිහට ඒ අවශ්‍ය සියලුම ඔයාලගේ අවශ්‍යතාවන් cover වෙන විදිහට තමයි අපි මේ course එක design කරලා තියෙන්නේ. example එකක් මේවා reporting problems. ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා වැඩ කරන machine එක කැඩිලා නම් ඔයාගේ මොකක් හරි tool එකක් නැති වෙලා නම් ඒ පිළිබඳව ඔයාට ඒක ඉන්ෆෝම් කරන්න. ඒක අදාළ ආයතනයේ ප්‍රධානියට හරි ඔයාලවන සුපර්වයිසර් හරි කියන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් වලට තමයි අපි මේ ඔයාලව ට්‍රේන් කරවගෙන යන්නේ. හරි. ඊට පස්සේ 7th week.
හත්වෙනි සතිය වෙද්දී ඔයාලට අපි ඔයාලගේ ඉන්ට්‍රස්ට් සම්බන්ධයෙන් විශේෂ vocabularies කියනවා. උදාහරණයකට construction, healthcare, hospitality, cleaning terms, ඒ කියන්නේ ඔයාලා කරන jobs. මේක අපි බලමු ඔයාලත් එක්ක කතා කරලා බලලා සමහර අය මෙතන දැනටමත් ජොබ් කරන අය ඇති. ඔයාලා මෙන්න මේ පැත්තට මම මෙන්න මේ ජොබ් එක කරන්න යනවා කියලා හිතාගෙන බලාපොරොත්තු වෙමින් නැති. එතකොට ඔයාලගේ අපි මේ කාලෙ වෙද්දී ඔයාලගෙන් අහනවා මොනවද ඔයාලා කරන්නේ, මොනවද ඔයාලා බලාපොරොත්තු වෙන්නේ, ආ දේවල් එක්ක ඔයාලගේ tools වල නම්, එතකොට අදාළ භාණ්ඩ වල නම් මේවට සම්බන්ධ වචන අන්න ඒ දේවල් උගන්වන එක තමයි අපි මේ 7th week එකෙන් කරන්නේ. එතකොට ඔයාලට ඔයාගේ කරන වැඩේ බය නැතුව කරන්න පුළුවන්. මොකද ඔයාලා අදාළ tools වලට කියන නම් අදාළ කරන වැඩේට කියන නම දැන් රැපයා නම් කායිකක් රැපයා කරන එක රැපයා ඒ වගේ වචන ටික අපි කියලා දෙනවා 7 වෙනි සතියේ. Okay, so in the 8th week, 8 වෙනි සතියේ ඔයාලට කරන්න තියෙන්නේ small talk and etiquette. අර හරි ආචාර්යශීලීව කොහොමද අපි කතා කළ යුතු විදිහ. Could you please අපිට දැන් ගිහින් ඕඩර් එකක් දෙන්න බෑ. මොකද ඔයාලේ රටේ වැඩ කරන කෙනෙක්. ඒතර ඔයාට කෙනෙක්ට මේ give me this අර ඕඩර් එකක් දෙන්න බෑ. හරි polite විදිහට, හරි ආචාර්යශීලී විදිහට ඔයා ඒ දේ ඉල්ලන්න ඕනේ. සහ චුටි ඔය කට්ටියත් එක්ක කතා කරනවා. co-workers කියන්නේ ඔයාලගේ මේ ඉන්න අර ඔයාලගේ වැඩ කරන අනිත් අය. එයාලත් එක්ක කතා කරන විදිය. සුපර්වයිසර් කෙනෙක් එක්ක කතා කරද්දි කොහොමද ඔයාලා කතා කරන්නේ? අර කිව්වා වගේ අර සිංහලෙදි ඉතින් එහෙම තමයි. අර සුපර්වයිසර් එක්ක කතා කරේ චුට්ටක් ආචාර්යශීලීව කතා කරන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් කොහොමද කල්චරල් ඩිෆරන්ස්. දැන් අපි කතා කරන විදිහට නෙමෙයි ඇත්තටම දැන් කල්චර් එක වෙනස්. ඔය රටේ ඉන්න අය දන්නවා. එයාලා ඔක එක්ස්පීරියන්ස් කරනවා. කල්චර් එක කොහොමද වෙනස් වෙන්නේ රටින් රටට. අපිට මෙහෙ හිටියා වගේ එහෙ ඉන්න බෑ. අපි කියන දේ අහගෙන හරි ආචාරශීලීව ඉන්න ඕනේ. අන්න ඒ වගේ දේවලුත් අපි මේ 8 වෙනි සතියේ ඔයාලට කියලා දෙනවා. එතකොට දැන් තේරෙනවා ඇති මේ මාස 2 ඉවර වෙද්දී වල කොච්චර දැනුමක් අරගෙන තියෙනවද දැනට කියලා. ජොබ් ඉන්ටර්වියුස් වලට යද්දී ඔයාගේ වැඩ කරන තැන කතා කරන විදිහ, ඉන්ඩස්ට්‍රි, ඔයා කරන work place එක සම්බන්ධයෙන් vocabulary, ඊට පස්සේ ප්‍රොෆෙෂනල්ස්ලත් එක්ක ඔයාලගේ වැඩ සුපර්වයිසර්ස්ලා මේ වගේ අයත් එක්ක කතා කරන විදිහ, මේ හැම දෙයක්ම ඔයා දෙවෙනි මාසෙ වෙද්දී ඉගෙනගෙන ඉවරයි. ඉතින් ඔයාලා හිතා ගන්න පුළුවන් මාස 2 ඇතුළත ඔයාලා කොච්චර ඉම්ප්‍රූව් වෙලා තියෙන්න පුළුවන්ද මේ කෝස් එක ඔයාලා ෆලෝ කරගෙන යද්දී. හරි. ඊට පස්සේ අපි එන්නේ third month එකට. තුන්වෙනි මාසෙදී ඔයාලට practical speaking and listening තමයි මේ මාසේ කරන්නේ. දැන් ඔයාලා මේ වෙනකන් first month එකේ second month එකේ දේවල් ඉගෙන ගත්තා. ඔයාලා කොහොමද කරන්නේ, මොනවද phrases පාවිච්චි කරන්නේ, හැම දෙයක්ම ඉගෙනගෙන තියෙනවා. තුන්වෙනි මාසෙදී අපි වෙන්නේ practical things. ඒ කියන්නේ telephone and digital communication තමයි අපේ මූලික අරමුණ 9th week එකේදී. Answering calls professionally. කෝල් එකක් ආවහම කොහොමද ඒ කෝල් එක ඔයාලා ප්‍රොෆෙෂනල් විදිහට ආන්සර් කරන්න hello කියලා නිකන් ඉන්නේ නැතුව ඊට වඩා මේ I'm this one how can I help you කොහොමද මම උදව් කරන්න ඕනේ අන්න ඒ වගේ phrases කොහොමද කෝල් එකක් හරි polite විදිහට හරි ආචාරශීලී විදිහට ආන්සර් කරන්නේ ප්‍රොෆෙෂනලි ඒක කරන්නේ කොහොමද ඊට පස්සේ තව වැදගත් දෙයක් තමයි ඊමේල් එකක් ටෙක්ස්ට් එකක් දාන්නේ කොහොමද ඒ කියන්නේ මැසේජ් එකක්. දැන් හිතන්න ඔයාට වගේ බොස්ට කියන්න ඕනේ මට අද අසනීපයි මට නිවාඩු ගන්න ඕනේ කොහොමද කියන්නේ? එතකොට ඔයාට ගෙදර ඉන්නේ කෝල් කරලා කියන්නත් බැයි නම් ඔයාට කියනවා ඊමේල් එකක් දාන්නේ කොහොමද? අපි ඊමේල්ස් ලියන විදිහ කියලා දෙනවා. ඊට පස්සේ ඔයා මැසේජ් එකක් හරි ප්‍රොෆෙෂනල් විදිහට හරි ප්‍රොෆෙෂනල් නැත්නම් නෝමල් අපි සාමාන්‍ය යාළුවෙක්ට මැසේජ් කරනවා වගේ නෙමෙයි අපි සුපර්වයිසර් කෙනෙක්ට සහ ඒ අදාළ ඕගනයිසේෂන් වල ඉන්න තමන්ට වඩා ඉහළට මැසේජ් කරන්නේ. අන්න ඒ වගේ දේවල් අපි මේ 9th week එකේදී කරලා දෙනවාට කොහොමද ප්‍රොෆෙෂනල් වෙන්නේ කියලා. ඊට පස්සේ වීඩියෝ කෝල් ප්‍රැක්ටිස් එකක් අපි ලබා දෙනවා. මොකද අනිවාර්යයෙන්ම සමහර අය දන්නවා මම එක්ස්පීරියන්ස් කරලත් ඇති. ඔයාලට අර Zoom මේ වගේ ඉන්ටර්වියුස් තියෙනවා. ඉන්ටර්වියුස් ගොඩක් රටේ ඉන්න අය ලංකාවේ අයව රෙක්රූට් කරනවා නම් ගන්නවා නම් ගොඩක් වෙලාවට Zoom මීටින් හරහා තමයි කරන්නේ. එතකොට Zoom එකකින් කතා කරද්දී එහෙම නැත්නම් වීඩියෝ කෝල් එකකින් කතා කරද්දී කොහොමද අපි මේ දේවල් වලට හරියට මුහුණ දෙන්නේ කියන එක මේ 3 වෙනි මාසේ 9 වෙනි සතියේ අපි පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ 10 වෙනි සතියේ ඔයාලට තියෙන්නේ banking and official documents. අර කිව්වා වගේම කොහොමද ඔයා බැංක් එකකට ගිහින් හිතනවා රට ඉන්න කෙනෙක් කියලා රට ඔයාලට බැංක් account එකක් open කරන්න ඕනේ. කොහොමද මේ දේ කරන්න? ඔයා ඉංග්‍රීසි හරියට දන්නේ නැත්නම් කොහොමද ඉන්න officersලත් එක්ක කතා කරන්නේ?
අන්න ඒ දේවල් වලින් තමයි අපි මේ ඕපනින්ග් බැංක් account කොහොමද කතා කරලා බැංක් account එක ඕපන් කරගන්නේ. එතකොට කොහොමද අපි මේ දේවල් සල්ලි ඩිපොසිට් කරන දේවල්, ඒව ගන්න දේවල්, ඒ සම්බන්ධයෙන් අහන්නේ කොහොමද? බැංක් ෆෝම් පුරවන්නේ කොහොමද? ඩොකියුමන්ට් හරියට ෆිල් කරන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් තමයි අපි 10th week එකෙන් 10 වෙනි සතියෙන් ඔයාලට කරන්නේ. හරි. 11 වෙනි සතියට ආවහම social and community English. Making friends. ඔයාලා දැන් ඒ රටවල් වල ගිහින් අපිට තරමින් ඉන්න බෑ. අපි යාළුවෝ හදාගන්න. කොහොමද ඒ රටවල් වල යාළුවෝ හදාගන්න? ඔයාලට මේ small talks කොහොමද පොඩි පොඩි කතා එයාලා පොඩි යාළුවන්ට කතා කරන්නේ? අන්න ඒ වගේ දේවල් ඉන්වයිට් කරන්නේ කොහොමද? උදාහරණයක් විදිහට පාටි එකක් තියෙනවා. අද යාළුවෝ මෙන්න මේ කට්ටිය එන්න. දුට ඉන්වයිට් කරන විදිය, අපොලොජීස්, සමාව ගන්නවා නම් සමාව ගන්න විදිය. සහ යාළුවෙක් ඔයාලා දැන් හිතන්න පාටි එකට ආරාධනා කරන ඔයාට එන්න බෑ ඔයා වැඩ. එතකොට ඔයා කොහොමද ඒක හරි විදිහට හරි යාළුවෝ තරහ නොකර ගන්න නැතුව ඒක රිජෙක්ට් කරන්නේ කොහොමද? මට එන්න බෑ කියලා කියන්නේ කොහොමද? රිෆියුස් කරන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල්. සහ understanding local slang and accents. මෙන්න මේක ටිකක් මම හිතන්නේ කොට දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. ඔය ඉංග්‍රීසි වල දිනවා break the leg කියන එක. එතකොට break the leg කියන්නේ අපි බලනවා break කියන්නේ කඩන්න, the leg කියන්නේ කකුල. කකුල කඩන්න. එහෙම නෙමෙයි. ඒතකොට ඒක good හොඳට කරන්න. ලකන්න ඒ වගේ අදහසකින් තමයි break the leg කියලා කියන්නේ. එතකොට ඔය එක එක රටවල් වල දැන් අපි සිංහලෙන් ඉතින් සිංහලනුත් අනන්තවත්ව තියෙනවා. ගොඩක් තියෙනවා. අපි කියනවා මේ සිංහලුත් එක කිරිකජු වගේ අන්න ඒ වගේ දේවල්. එතකොට ඒවා සමහර වෙලාවට දැන් පිටරට කෙනෙක් આવොත් ඒක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා නේද? එතකොට ඕක දැන් අපි ඉංග්‍රීසි ටර්ම් එක ගත්තොත් piece of cake. හරිම ලේසි කියන්නේ piece of cake. එතකොට අපි බලනවා piece of cake. cake කෑල්ලක්. මොකද්ද? එහෙම බලන්නේ නැති වෙන්න තමයි අපි මේ ඒ රටවල් වල මේ එක එක දේවල් පාවිච්චි කරන්නේ මොන වගේ අරමුණු එක්කද? සාමාන්‍යයෙන් පොදුව පාවිච්චි කරන දේවල් තියෙනවා. ඒ පොදුව පාවිච්චි කරන දේවල් ඒව ඇයි පාවිච්චි කරන්නේ? ඒවා කොහොමද ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්? අන්න ඒ වගේ දේවල් අපි කියලා දෙනවා සහ accent එක. ගොඩක් අයට මේක මම හිතන්නේ සමහර රටේ ඉන්න අයට ගැටලුවක් වෙලත් ඇති. ඔයාලව example ඔයාලා රටවල් වලට ගන්න අය කතා කරන ඉංග්‍රීසි එල accent එක වෙනස්. එයාලා චුට්ටක් කතා කරන එක තේරුම් ගන්න අමාරුයි. එතකොට මෙන්න මේ 11 වෙනි සතියෙන් ඔයාලට අන්නේ ඒ ප්‍රශ්නට අපි විසඳුමක් දෙන ඔයාලව ඒ සම්බන්ධයෙන් අපි ට්‍රේන් කරනවා කොහොමද එක එක ඇක්සන්ට් වලට ඔයාලට තේරුම් ගැනීම හැකියාව අන්නේ දේවල් තමයි අපි මේ 11 වෙනි සතියෙන් කරන්නේ. හරි. ඊට පස්සේ 12 වෙනි සතියට ආවට පස්සේ review fluency practice අපි මේකෙදි කරනවා conversational drills, role plays. අපි මෙතන අර මම කිව්වා වගේ listening exercise, different accent. අපි එක එක අර විවිධ accent වලින් Indian accent වෙන්න පුළුවන්. ඒ වගේ එතකොට එක එක රටවල කතා කරන විදිහ දාලා දීලා ඔයාලා ඒක කොහොමද මේ දේවල් ඔයාලට තේරෙනවද? ඔයාලා එහෙම ඇහුවොත් ඒක accent එක තේරුම් අරගෙන ඒකට උත්තර දෙන විදිහ අන්නේ දේවල් අපි මේ 12 වෙනි සතියෙන් කරනවා. සහ common mistakes and corrections. අපි පොදුවේ කරන වැරදි සහ ඒවා හදනවා මෙන්න මේ 12 වෙනි ඉංග්‍රීසි වල පාවිච්චි කරද්දී මොනවද කරන වැරදි සාමාන්‍යයෙන් නිතරම කරන වැරදි මොනවද අන්න ඒ දේවල් හදන එක තමයි අපි මේ සතියෙන් කරන්නේ. හරි. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති 3 වෙනි මාසේ ඉවර වෙද්දී අපි කොච්චර දේවල් කරලා තියෙනවද කියලා. ඊට පස්සේ අපි move වෙන්නේ 4 වෙනි month එකට. So අපේ final month එකට. දැනට මම හිතන්නේ මේ කියපු දේවල් වලින් ඔයාලට තේරෙනවා ඇති මේක අර සාමාන්‍ය කෝස් එකකට වඩා ඔයාලට ප්‍රැක්ටිකල් දේවල් වැඩිපුර ලබා දෙනවා සහ ක්ලාස්රූම් එකේදී ඔයාලව අපි ප්‍රැක්ටිස් කරවනවා. මොකද අර කිව්වා වගේම ඔයාලට බය නැතුව කතා කරන්න පුළුවන් එන්වයරන්මන්ට් එකක් තමයි තියෙන්නේ. මොකද හරිම ෆ්‍රෙන්ඩ්ලි අපේ කට්ටියට ඒතකොට ඔයාලට පුළුවන් දේවල් කතා කරලා. ඉතින් ඔයාලා කිව්වාගේ වැරදි කරන්න, මිස්ටේක් කරන්න බය වෙන්න එපා. ඔයාලා වැරදි හරි ඉංග්‍රීසි කතා කරනවා නම් තමයි ඒක හැදෙන්නේ. මොකද ඔයාලට මුලින්ම ඔය තියෙන්නේ බය. ඔය බය කියන එක නැති වුණොත් මේ ඉංග්‍රීසි කියන එක ඔයාලට නැති කතා කරගෙන යන්න පුළුවන්. මේක මහ ලොකු දෙයක් නෙමෙයි. හරි. ඊට පස්සේ 4 වෙනි මාසේ ඔයාලට කතා කරන්න තියෙන අපි කරන්න තියෙන්නේ මොනවද? Advanced communication and final preparation. මේ අන්තිම මාසේ. එතකොට මෙතනින් අපි handling complaints conflict කොහොමද ඔයාලට එන කම්ප්ලේන් එකක් සහ මොකක් හරි ගැටලුවක් ඔයාලා හැන්ඩල් කරන්නේ කොහොමද? එතකොට ඔයා කොහොමද කියන්නේ reporting issues at work issues පහර ගැටලුවක් වෙනවා කොහොමද අපි ඒක මේවා ඒක අපි විසඳගන්නේ කොහොමද? ඊට පස්සේ dealing with misunderstanding ගොඩාක් තියෙනවා මෙන්න මෙහෙම.
ඔයාලට දැන් සමහර විට දැන් ඉංග්‍රීසි වලදී ඔයාලා කියන දේවල් අනිත් අය තේරුම් ගන්න නැති වෙන්න පුළුවන්. දැන් ඔයාලා භාෂා ලැන්ග්වේජ් ඩිෆරන්ස් එක නිසා. එතකොට ඔයාලට ඒක හරියට කොහොමද දැන් හිතන්නකෝ කෙනෙක් ඇවිත් ඔයාලට බයිනවා නම් මොකක් හරි මිස්ටෑන්ඩඩ් එකක් මත ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැහැ. මෙහෙමයි කියලා ඔයාලට ඒක පැහැදිලි කරලා කියන්න. අන්න ඒ දේවල් තමයි අපි මේ 4 වෙනි මාසෙන් කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ දේවල් වලින් ඔයාලට පුළුවන් වැඩ කරන තැන සහ වැඩ කරන තැන ඔයාලට ස්ට්‍රෙස් එකක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව අර ප්‍රශ්න වේද කියලා බය වෙන්නේ නැතුව මේ ටික කතා කරගෙන යන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි move වෙමු. මං හිතන්නේ ඔයාලට clear මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලට පුළුවන් අහන්න. හරි. එතකොට මෙන්න මේ දේවල් හරි. ඊළඟට 14 වෙනි සතිය අපිට කරන්න තියෙන්නේ presentation and confidence building. හරි. මෙන්න මෙතන තමයි ඔයාලා presentation කොහොමද කරන්නේ? ඒ කියන්නේ presentation කියන්නේ speak in front of a group. team meeting එකක් තියෙනවා. දැන් හිතන්න ඔයාලා ඉන්ටර්විව් කරනවා නම් මම හිතන්නේ experience තියන අය ඇති. සමහරට 5ක් 6ක් විතර ඉන්නවා. එතන ජජ් බෝඩ් එකේ. එතන බලන් ඉන්න ඔයාලා ඉන්ටර්විව් කරන කට්ටිය 5 දෙනෙක් 6 දෙනෙක් විතර ඉන්නවා. ඒතර ඔයා එතනට ගිහින් තමයි එයාලත් එක්ක කතා කරන්න ඕනේ. එහෙම ඔයාලට බය නැතුව මේ සභාවක් මැත්තේ කතා කරන විදිහ. එතකොට තමන්ගේ personal stories තමන් කතා කියන විදිහ මට මෙන්න මේ වගේ experience තියෙනවා. මම මෙන්න මෙහෙම වැඩ කරලා දෙනවා. මට මෙන්න මේ දේවල් තියෙනවා. මේ වගේ skills තියෙනවා. අන්න ඒ දේවල් කතා කරන එක මෙතන confidence හදන එක තමයි කරන්නේ. දැන් මම මුලින්ම ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවා. පුළුවන් අය මයික් ඔන් කරලා කතා කරන්න. අන්න ඒක තමයි confidence. එතකොට ඔයාලට ඒ තමන්ට ඉංග්‍රීසි කතා කරන්න ඒ තියෙන confidence එක බය නැතුව මට මේක ගැටලුවක් නැහැ මට මේක කරගන්න පුළුවන් අන්න ඒක හැදෙනවා ඔයාලගේ මේ 14 වෙනි සතියේ වෙද්දි කොහොමත් ඔයාලට ඒක හැදිලා මොකද ඔයාලා කොහොමත් මාත් එක්ක කතා කරනවා එතකොට මේ වගේ දේවල් එක තව අපි වෙනම ඔයාලට practice sessions දානවා ඒ practice session වලින් පස්සේ මේ දේවල් වලින් පස්සේ ඔයාලට කොහොමත් confidence එක හැදිලා ඉවරයි එතකොට ඔයාලටම තේරිලා ඉවරයි මේක දෙයක් නෑ මටත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් මටත් මේ දේ කරන්න පුළුවන් කියන එක හැදිලා ඉවරයි එතනින් එහාට ඉතින් ඔයාලට තියෙන්නේ බය නැතුව ඉදිරි ටිකක් හොඳට ප්‍රැක්ටිස් කරගෙන මේක පොලිෂ් අප් කරගෙන යන්න. හරි. එතකොට ඕනෝක තමයි 14 වෙනි වීක් එකේදී අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ 15 වෙනි සතියේ අපි දෙනවා ඔයාලට මෙන්න මේ වගේ සිදුවීම අර මම කලින් කිව්වා වගේ රෙස්ටොරන්ට් ඕඩරින්. හරි. එතකොට ඔයාලට සිටුේෂන් හදන හරි. දැන් ඔයාලා කෑම ඕඩර් කරන්න මේ රෙස්ටොරන්ට් එකක දැන් ඉන්නේ කෑම ඕඩර් කරන්න. ඊට පස්සේ ඔයාලට රෝගියෙක් ඉන්නවා එතකොට යාළුවා ඉන්නවා අසනීප වෙලා ඉන්නේ කොහොමද හොස්පිටල් එකට ගිහින් ඒක කතා කරන්නේ එතකොට කන්ස්ට්‍රක්ෂන් සයිට් ඔයා වැඩ කරන තැන හරි මොකක් හරි කරන තැන කොහොමද ඔයා ඒ දේ කරගෙන යන්නේ අපි ඔයාලත් එක්ක දැන් හිතන්නකො එතකොට අපි මෙතනදී කරන්නේ එක්සැම්පල් එක මම එහෙම නැත්නම් අපේ ඉන්න අනිත් ලෙක්චරර් කෙනෙක් ඉඳි එතකොට මම තමයි රෙස්ටොරන්ට් එකේ ඉන්න කෙනා එතකොට ඔයාලා ඕඩර් කෑම එකක් ඕඩර් කරන විදිහට ඔයාලා කතා කරන්න ඕනේ මාත් එක්ක එතකොට මම ඒ වගේ ඔයාලත් එක්ක කතා කරනවා එහෙම නැත්නම් ඔයා මම දැන් ડોක්ටර් කෙනෙක් එහෙම නැත්නම් patient ඒ වගේ සිදුවීම් ඔයාලට ප්‍රැක්ටිකලි මේ දේවල් අපි කරලා දෙනවා. එතකොට ඔයාලට පුළුවන් බය නැතුව හරි ඔයා දන්නවා මේ වගේ ප්‍රශ්න තමයි එන්නේ. මේ වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ. අපි මෙන්න මෙහෙම තමයි කරගෙන යන්නේ කියන එක ඔයාලටම දැනුවත් එයි. අපි මේ දේවල් ප්‍රැක්ටිකලි කරාට පස්සේ. හරි මොකද මේ අන්තිම මාසේ අන්තිමටම ඔයාලට කරන්න තියෙන්නේ final assessment and certification. ස්පීක් ටෙස්ට් එකක් අපි තියෙනවා ඒක රෙකෝඩඩ් ඉන්ටර්විව් එකක් ඊට පස්සේ ලිස්ට් ඒක අපි ආයෙ දැනුවත් කරන්නම් කොහොමද වගේ අන්තිම ඇසෙස්මන්ට් එක වෙන්නේ කියලා අන්තිම ඔයාලා ෆයිනල් ඉවැලුවේෂන් එක ලිස්නින් කම්ප්‍රිහෙන්ෂන් අපි දෙනවා ප්‍රශ්න අන්තිමටම කෝස් එක කම්ප්ලීට් ඔයාලට සර්ටිෆිකේට් එක ලබා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට තමයි අපි කෝස් එක කරගෙන යන්නේ මුලින් ඉඳන් අග වෙනකම් මං හිතන්නේ ඔයාලටම තේරෙනවා ඇති මේක විශාල පරාසයක් තිස්සේ
ගලාගෙන යන කෝස් එකක් සහ මේක ඉවර වෙද්දී ඔයාලට විවිධ පැතිකඩ පිළිබඳ දැනුම ලැබෙනවා. සහ ඔයාලා රටකට ගිහින් තනියම සර්වයිව් වෙන තනියම ඔයාලට මේ දේවල් මැනේජ් කරගන්න පුළුවන් A to Z එක හැදිලා ඉවරයි. තනියම බෑන්ක් එක අපි යාපෝට් එකට යන තැන ඉඳන් ඔයාලා ජොබ් එකක් ගන්න තැන ඉඳන් ජොබ් එක ගත්තට පස්සේ එතන අයත් එක්ක ඩීල් කරන තැන ඉඳන් ඔයාලට හොස්පිටල් එකට යන්න ඕන තැන ඉඳන් ඒ හැම දෙයක්ම මෙන්න මේකෙන් කවර් වෙනවා. සහ ඒ සමාන සිටුේෂන්ස් අපි ඔයාලට දීලා ඔයාලව ප්‍රැක්ටිකලි ඒ දෙයට සූදානම් කරවනවා. ඒ නිසා ඔයාලට බය නැතුව මේක සම්බන්ධයෙන් දැනුමක් ලබා ගන්න පුළුවන්. හරි. ඔයාලට ගැටලු තියෙනවද කෝස් කන්ටෙන්ට් එක සම්බන්ධයෙන්? තියෙනවා නම් මට මැසේජ් එකක් හරි මම ෆෝන් කරලා කතා කරන්න පුළුවන්. I think it is clear. හරි. contact number එක හරි තිබ්බා මේක අපි group එකට දානවා. group එකට දානවා. එතකොට ඔයාලට පුළුවන් ඕන දෙයක් අහන්න. ඔවනේ. හරි. දැන් එහෙනම් මෙන්න මේක තමයි අපිට මෙච්චර අපිට මේ මාස 4 පුරාවටම අපි කරන course එක සහ ඒකේ course content එක මෙන්න මේ දේවල් තමයි ඔයාලා කරගෙන යන්න ඕනේ. මෙන්න මේ ටික ගැන ඔයාලට detail විදිහට දැනුමක් තමයි අපි මේ ලබා දුන්නේ. මොකද ඔයාලට අපි send කරේ මෙන්න මේ මූලික modules ටික විතරයි. modules ටිකෙන් අන්තර්ගත කරන ටික තමයි අපි දැන් මේ බැලුවේ. හරි. දැන් අපි මෙහෙම වැඩකින් පටන් ගමු. අපි මුලින්ම කිව්වා අපි ඇල්ෆබෙට් එකේ ඉඳන් පටන් ගන්නවා කියලා. මෙතන විවිධ මට්ටම් වල knowledge එක තියන අය ඇති. සමහර මම අර කලින් කිව්වා වගේම මෙතන ඕක නම් නැතිනම් ගැටලුවක් නැහැ කියලා දන්න අය ඉන්නවා. මම දන්නවා. හැබැයි අපි මෙතන බේසික් මුල ඉඳන්ම පටන් ගන්නෙ. මොකද මේක චුට්ටි වෙලාවක් කියන්නේ පොඩි වෙලාවකින් අපි ඇල්ෆබෙට් එක ඉවර කරනවා. ඊට පස්සේ ඉතුරු ටිකට අපි move වෙනවා. ඒ නිසා අපි මූලික අදියර මෙහෙම පටන් ගමු. හරි. මුලින්ම මම හිතන්නේ ඔයාලට වචන ටිකක් පේන්න තියෙනවා. හරි. පින්තූර ටිකක් පේන්න තියෙනවා. හරි. මේ letter එක අර කිව්වා වගේ මේ letter එක ඔයාලා දන්නේ මොකක් කියලාද? A. Simply capital A simple A. ඔච්චර දන්නවා මම කලින් කිව්වා වගේම. හැබැයි මේ A කියන එක ඔයාලට කිසිම දැනක උපකාරී වෙන්නේ නැහැ. පොතක් කියන්නේ ඔයාලා හිතන ටෙක්ස්ට් එකක් දීලා තියෙනවා ඡේදයක් හරි මොකක් හරි වචනයක් කියව ගන්න මේ A කියන අකුර මේ A කියන දේ මේ අකුරේ නම තමයි ඔයාලා දන්නේ. අපිට ඉස්කෝලේ අද වෙනකන් තාම උගන්වන්නේ අකුරේ නම. මේක A B C D E ඔහොම තමයි උගන්වගෙන යන්නේ. හැබැයි ඉන්ටර්නැෂනල් ස්කූල් වල දැන් මේ දේවල් පාවිච්චි වෙන්නේ නැහැ. එයාලා සවුන්ඩ්ස් වලින් තමයි යන්නේ. ඔයාලගේ දුවලා ඉන්නවා නම් නැත්තම් දෙන්නව නම් දන්න සවුන්ඩ්ස් වලින් තමයි යන්නේ. ඈ බ ක ඔන්න ඔය වගේ. අන්න ඒ සවුන්ඩ්ස් දැනගත්තාම තමයි ඔයාලට පුළුවන් කියවන්න, ලියන්න යානේ දේ හදාගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් මෙතන ඒ අකුර තියෙනවා. මෙන්න මේකේ ශබ්ද අපිට ගන්න පුළුවන්. මේ හැම අකුරටම තියෙනවා එයාලට කියපු ශබ්දයක්. එතකොට ඒකේ ශබ්දේ අපි ඈ සවුන්ඩ් එක ඈ එහෙම නැත්නම් කියලා ගන්න පුළුවන්. හරි. එක්සැම්පල් එකක් විදිහට දැන් බලන්න ඔයාලා හිතලා බලන්න ඒ වලින් පටන් ගන්න හැම වචනයක්ම ඒ අකුරෙන් පටන් ගන්න හැම වචනයක්ම එන්නේ මේ ශබ්දෙන්. ඈ ශබ්දෙන් එනවා. ambulance first one ambulance පළවෙනි එක තියෙන ambulance ඊට පස්සේ angry එතකොට address එක්කෝ මේ සද්දෙන් එක්කෝ එන්නේ sound එක නැත්නම් sound එක address accident ඔන්න ඔය වගේ දේවල්. එතකොට මේකේ සද්දේ එහෙම නැත්නම් හරි. දැන් මෙතන වචන ටිකක් තියෙනවා. අපේ දිනදා ජීවිතයේ අවශ්‍ය වචන ටිකක්. හරි. මෙතන the letter ඔයාලා දන්නවා the letter is B. අකුර B. මේක B අකුර. B අකුර කියන්න දන්නවා. හැබැයි B නෙමෙයි මේක ඔයාලා pronounce කරද්දි ඔයා මේක pronounce කරද්දි B වලින් නෙමෙයි pronounce කරන්නේ. මේක B සද්දෙන් තමයි pronounce කරන්නේ. අන්න ඒකයි ඔයාලා දැන් හිතන්නකො දැන් නමක් ලියා ගන්න එහෙම ගන්නවා නම් දැන් ඔයා උදාහරණයක් විදිහට බයන්නෙන් පටන් ගන්න නමක් ලියනවා නම් B එතකොට B අකුරත් එක්ක දාලා තමයි අපි B කියලා හදන්නේ. එතකොට ඒකත් sound වලින් මේ sound එකෙන් තමයි අපි යන්නේ. හරි. දැන් බලන්න මෙතන B අකුර තියෙනවා. ඒකේ sound එක B. කවුරු අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපි ඊළඟ දවසේ tute එක දෙනවා මේකට. දැනට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් you can write it down. හරි. B එකේ සද්දේ B. එතකොට මේ බලන්න bank B bun bull
එතකොට මේ B අකුරෙන් එන සද්දේ B. දැන් ඔයාලට මේකේ නම් B එක දැක්ක ගමන් කියවෙන්න ඕන නිසා දැන් මේක B. එතකොට මෙන්න මෙහෙම සද්ද ටික එකතු කරගෙන දැන් හිතන්නකෝ දැන් මේ අකුරේ එක්සැම්පල් එකක් අපි ගමු මේ බන් කියන එක. මේ බන් කියන එක ගත්තාම හරි මේක B කියන්න ඔයා දන්නවා. මෙන්න මේ U එකට අපි පස්සේ සද්ද ඉගෙන ගමු. මේ U එකේ සද්දේ සද්දයක් එන්නේ. එතකොට මෙතන මේ N අකුරේ සද්දේ න. අපි අග තියෙන නිසා මේක කියලා කියනකොට B A N බන්. එතකොට මේකත් මේ විදිහට B ඈ බෑන්. ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් මේක ඉගෙන ගන්න මේ සද්ද ටික. ඒකයි මම අර කලින් කිව්වා වගේම අපි ඇල්ෆබෙට් එකෙන් පටන් ගන්නවා කිව්වේ සද්දත් එක්ක යන්න. එතකොට ඔයාලට පුළුවන් අපි මේක ඩීටේල් වයිස් අපි ඊළඟ සතියේ කොහොමද කරන්නේ ඇල්ෆබෙට් එක කරගෙන යද්දී ඔයාලට මේ සාම්පල් එකක් තමයි මේ පෙන්නන්නේ කොහොමද අපි මේක කරන්නේ කියලා. මෙන්න මෙතන B. ඔන්න ඔය විදිහට තමයි අපි සවුන්ඩ් එක හොයාගන්නේ B. එතකොට B ගේ සද්දේ B. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න පුළුවන්. You can write them down. ඊට පස්සේ අපිට තියෙනවා ඊළඟ ලෙටර් එක C. මේකදී ඔයාලා දන්නවා C කියලා කියන්නේ සද්දේ C උනාට ලෙටර් එක C උනාට ඒකේ සවුන්ඩ් එක ක කියන එක තමයි එන්නේ. එතකොට carpenter මෙතන carpenter ඊට පස්සේ රටවල් ගොඩාක් දකින්න ලැබෙන කෙනෙක් තමයි camel ඔටුව ඊට පස්සේ camel horn එතකොට C අකුර දැක්කහම ඔයාලා දැනගන්න හරි. නම් මොකද්ද මේකේ සද්දේ? C අකුරේ සද්දේ ක කියන එක. C එක ක. ඔන්න ඔය විදිහට තමයි අපි C අකුරේ සද්දේ බලන්නේ. දැන් බලන්න අපි C කියලා මේක කිව්වට මේක අපිට ක මෙයාගේ සද්දේ තමයි ඕනේ වෙන්නේ දෙයක් කියලා ගන්න. letter එක C but the sound is k. Carpenter camel corn. එතකොට ක C එකේ sound එක ක. this one මේ D තියෙනවා. එතකොට D එකේ සද්දේ D letter එක D the sound is d. මෙයාගේ sound එක d. එතකොට මෙන්න මේ වගේ අපිට දකින්න පුළුවන් පළවෙනි picture එක. The first picture we have a dentist. එතකොට d dentist. මේ වගේ ගුහාවකට අපි කියනවා den. එතකොට d දැන් මෙතන මෙහෙම මම සරල වාක්‍ය මේක කරලා පෙන්නන්න. මේක d E අකුරේ සද්දේ අපි e කියලා ගන්නවා. e sound එකේ එන්නේ. එතකොට ආයෙ මම කලින් කිව්වා වගේම n අකුරේ සද්දේ n. ඒක අපි අගට ආවම කරනවා. එතකොට d එකතු වුනම den. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ sound හැදෙන්නේ. දැන් ඔයාලා බලන්න මේ phonics අපි මුලින්ම මේ අකුරක් ගානේ මේ අකුරු 26 තියෙනවා. මේ 26 දෙන සද්ද ටික ඔයාලා හරියට ඉගෙන ගන්නොත් අඩ D කියන්නේ ඩ B කියන්නේ B. මෙහෙම වුණොත් ඔයාලට පුළුවන් ඕනම දෙයක් ලියන්න. මොකද මේ sounds වලින් හැදිලා තමයි මේක එන්නේ. sounds වලින් හැදිලා තමයි එන්නේ සහ කියවන්න සරල. ඔයාලට ඡේදයක් හරි මොකක් හරි sentence එකක් දැක්කහම application එකේ sentence එකක් ටික මෙන්න මේ වගේ එකතු කර කියව ගන්න හැකියාව ලැබෙනවා. මෙන්න මේ sounds ටික ඔයාලා මුලින් ඉඳන් අගට ඉගෙන ගත්තට පස්සේ. ඊට පස්සේ අපි move වෙනවා ඊළඟ වචනට diamond. ඔන්න ඔය විදිහට තමයි අපිට D අකුරේ sound එක හම්බෙන්නේ. හරි. ඊළඟට අර කිව්වා වගේම අපිට ආයෙ තව අකුරක් තියෙනවා මේක E. මේකේ සද්දේ E. මේකේ සද්දේ E. ඒ සද්දයක් තමයි E අකුරෙන් එන්නේ. හරි. එතකොට E ගේ sound එක A. දැන් බලන්න මෙන්න මේ වචන ටික ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා.
ඔයාලා වැඩ කරද්දී exit මේක ඔයාලා දැකලත් ඇති දන්නවත් ඇති හැබැයි අපි දැනගෙන ඉන්න එක ගොඩාක් වැදගත් දෙයක් තමයි මෙන්න මේ දෙක exit මොකක් හරි දෙයක් වුණාම exit කියන්නේ මොකද්ද ඒ exit කියන්නේ පිටවීම දැන් බලන්න මේ ඉස්සරහා තියෙන අකුර e හැබැයි e අකුර වුණාට මේකේ sound එක a නේ එතකොට ඒ exit ඒක අපි කියවන්නේ මුලට a sound එක දාලා exit පිටවීම ඊට පස්සේ මෙන්න මේක entrance මොකක්ද entrance කියන්නේ මේකත් දැකලා ඇති එයාපෝට් එකේදී මෙන්න මේක එහෙම ඔයාලට මේ exit කියලා entrance කියලා දාලා තියෙනවා. එතකොට මේ දේවල් බැංක් එකකදීනවත් ඔයාලට දකින්න පුළුවන්. එතකොට මොකද්ද ඔයා මේ දේ හරියට දන්නේ නැත්තම් ඔයාලට පැහැදිලි මොකද්ද මේ exit කියන්නේ යන්නද ඇතුල් වෙන්න තියෙන. එතකොට entrance කියන්නේ ඇතුල් වීම. මෙතනත් e අකුර මුලට තිබ්බට sound එක ඒ වලින් පටන් ගන්න. මම කලින් example එකේදීත් කියලා දුන්නා den වලදීත් මේ e අකුරේ සද්දේ තමයි ඒ සද්දෙන් මෙන්න මේ ඒ සද්දේ තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට මේක ප්‍රොනවුන්ස් කරද්දී. ඊළඟට අපිට තියෙනවා envelope. අපි ලියුම් කවර් එකට මෙන්න මේක තියෙනවා envelope. එතකොට මෙතන letter එක e වගේ තමයි ඔයාලට පේන්නේ. හැබැයි sound එක a. sound එක a. මං හිතන්නේ ඔයාලට දැන් දැනුමක් එන්න ඇති සාමාන්‍ය දුරට කොහොමද මේ ඇල්ෆබෙට් එකකින් අපි දැන් මේ කරන්න හදන්නේ කියලා මේ letter එකේ sound එක. මේ sound එක අත්‍යවශ්‍යයි අපිට දෙයක් read කරන්න සහ ලියන්න. ඔයාලා දැන් ලියන්නදී උදාහරණයක් ඔයාලගේ නම ලියනවා නම් ඔයාලගේ ඉන්න ගම ඔයාලා යන්න මොකක් හරි ජොබ් එක මොකක් හරි නම් මේ හැම දෙයක්ම ලියන්න ඔයාලා ඒක අකුරු ටික එකතු කරලා ඒක හදන්න ගන්න ඕනේ. අන්න ඒකට තමයි මේ phonics මේ sound එක letter එකයි sound එකයි වැදගත් වෙන්නේ. හරි මම හිතන්නේ ඔයාලට තේරෙන්න ඇති කොහොමද අපේ කෝස් එක මුල ඉඳන් අගට යන්නේ කියලා. අපි අද දවසේ ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඔයාලට අන්නේ දැනුම ලබා දෙන්න. මොකද කරනකොට කොහොමද මුල ඉඳන් අග වෙනකම් කොහොමද වෙන්නේ කොහොමද කරන්නේ කියන එක අවබෝධයක් ලබා දෙන්න තමයි ඔයාලට අපි මේ කෝස් එක Mali one barbecue meal. Can you hear me? හැනව නේද මාව? Yes. Yes. alright. right. හරි. දැන් ඔයාලට මම හිතන්නේ මුලින් දාගෙන ගන්න දැන් මම ලැබුණා. ඔයාලට ගැටලු තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. මිස් ඔව්. ක්ලාස් එක කොච්චර වෙලා තියෙනවද? අදට නම් අපි දැන් නවත්තනවා. තව විනාඩි 5කින් විතර වගේ. වෙන අනුවිර ඊළඟ දවස් දවස්වලට පැය දෙකයි 2 hours තමයි තියෙන්නේ 7 to 9 7 ඉඳන් 9 වෙනකන් තමයි තියෙන්නේ. ඔයාලා පුළුවන් තරමක් සම්බන්ධ වෙන්න බලන්න අපිත් එක්ක live class වලට. මොකද අපි practical sessions යන නිසා. මේ සිකුරාදා විතරද ක්ලාස් තියෙන්නේ? සිකුරාදා තමයි ඔයාලා රික්වෙස්ට් කරලා තිබ්බ දවස ගොඩ දෙනෙක් ඒ නිසා තමයි දැන් මේ ඔයාට ගැටලුවක් තියෙනවද ඒ වෙලාවට? නෑ ප්‍රශ්නයක් නෑ මිස්. හරි. ඔය එහෙනම් හැමදාම සිකුරාදාට තමයි තියෙන්නේ. මොකද මේ ගොඩ දෙනෙක් කියලා තිබ්බලා වර්ක් කරනවා සහ රටේ ඉන්න අය ගොඩක් රික්වෙස්ට් කරලා තිබ්බේ මේ වෙලාවට කරන්න කියලා තමයි. තා ප්‍රශ්න තියන අය ඉන්නවද? Do you have any questions? Yes, මේ සාමාන්‍යයෙන් අපේ රටක ඉඳලා තවත් රටකට යනවා නම් ඉස්ලාගේ එහෙම උදව් කරනවාද? හරි. අපි දැන් ඒකට රටේ ඉඳන් තවත් රටකට යනවා. හරි. සර්වර් මම කන්ටැක්ට් කරගන්න කියන්නම්. අපේ කෙනෙක්ට එහෙම වුණොත් සර්ට පුළුවන් ඒ ගැන පොඩ්ඩක් කතා කරලා බලන්න. Oh, thank you very much. හරි. සර්ට පුළුවන් ද අපේ මේ ඔෆිෂියල් නම්බර් එකට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා එක ගැන කියන්න. Okay. හරි. එහෙම වුණොත් අපේ කෙනෙක් කතා කරලා සර්ට එතකොට ආදාලා ටික කියයි කොහොමද කරන්නේ කොහොමද වෙන්නේ කියලා. තව ගැටලු Okay. තියෙනවද? Thank you very much. Okay, you're welcome. Do you have any questions? Right. හරි. හරි. අපි session එක end කරන්න කලින් මම chance එක දෙනවා කිහිප දෙනෙක්ට කැමති කෙනෙක්ට පුළුවන්. You can like unmute your mic and you can talk a little bit about yourself. ඔයාගෙන අපි දැන් මුලින් කරා වගේ චුට්ටක් කතා කරන්න පුළුවන්. Like as we did earlier, I'm this person and I'm from this and you can talk about that. ඔයාලගෙන චුටි හැඳින්වීමක් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් now
It's the Hello, chance. madam. Yes. My name is Menaka Damayanti. I'm a beautician. I Yes. live in Sambutegama. Okay. I'm married. My husband is abroad. Mhm. I want to enhance my knowledge of English for my future ambition. Yeah. Thank you. Anyway, yeah. මම හිතනවා මැඩම් වැරදි වුණා චුට්ටක් හරි හරියති කියලා. No, it's perfect. Nice. Okay, I like your confidence and I really appreciate that. Thank you. Muhammad Khan. Yeah, nice. Yeah. Alright. It's really nice. You can enhance your English knowledge. I'm pretty sure Yes, about that. yes. Yeah. I wish you a great future. Thank you. Thank you. Yeah. Now the floor is open for others. Anyone? වැරදි හරි කමන්නේ අර don't fear about that. Just talk. Miss, thank you very much. Yeah. I am Chanakanuan. I am from Sri Lanka, Kandy. I am Mhm. workplace in Israel local team. I was born 1981. Mhm. Yes, I am married. I have 2 sons and 1 son and 1 daughter. Oh. Uh, uh, now we know. ඉස්සරහට තව ටිකක් කියන්න. දැනට Yeah. විස්තර Nice. කියන්න පස්සේ. Yeah. Perfect. So yeah, I'm also happy about you. Then I also wish you a great future. And you said Yes, you have thank you a very much. son and daughter, no? Yes, man. Okay. Yes. And how old are they? My daughter is 12 years. My Ah. son is 7 years. Okay. Right. Anyway, nice. And I like the Yes. confidence. Yeah. So Yes. who else? Yes. තව ඉන්නවද කාරු හරි? Don't like වගේ නම ගම කියලා චුට්ටක් කිව්වත් ඇති. That's enough. Madam, Yeah. Menaka, Yeah. I would like to ask the meaning of this word, English. I don't know what is this meaning. Can you tell me it mean? Yeah. Anti-disestablishmentalization. And yeah, Anti-disestablishmentalization. can you send me the can you send me that message to the chat? Okay. Anti-disestablishmentalization. Madam, can you hear me? Can you send that as a message? Okay, wait a minute. Okay, now right. Now yeah. So our you can send me a message. I'm here. I'm still waiting. So Okay. now yeah, our anticipated time is over. So if you have any questions and doubts about this, you can send me a message to our groups and you can clarify about them. So to others, I wish you a very happy evening and I hope you will enjoy this our course and finally you will get a certificate. So if you have work, so others feel free to go. අනිත් පුළුවන් ඔයාලගේ ප්‍රශ්න තියෙන අය ඉන්න පුළුවන් නැති අපේ ටයිම් එක අපි අට කියලා දීලා තිබ්බේ ලීව් වෙන අයට ලීව් වෙන්න පුළුවන් අපි ඊළඟ දවසේ හම්බෙමු. Okay, thank you very much, ma'am. Yeah. Okay, miss, thank you. Yeah, Thank you. yeah. Miss. Good night. Bye. Okay, goodbye. Miss Menaka, you can send me the message. I'm waiting to your answer. Wait. Okay. Madam, I'm group එකට දාන්නම් එක චුට්ටක් බලලා. Okay. හරි, okay. Yeah, I want to make sure about this spelling. So, okay, thank you. Then goodbye to all of you.